ඔන්න වැඩේ ගොඩ දැම්මා. වැඩේ ෆිනිෂ්. ඇයකෝ මේක එක පැත්තක් දිග එක පැත්තක් කොටයි. කොබල හරි. වැඩි පැත්ත අපි කපලා දාමු. යකෝ වැඩි පැත්තෙන් අඩු වුණොත් එහෙම වැඩි පැත්ත කොබල ඒ පැත්ත වුණොත් වැඩි පැත්ත ආපහු කපලා දාමු. මේ උඹ මුකුත් කරන්න ඕනේ නෑ. මං එක පින්සලකින් හරි අඳගන්නම්. උඹ පඬිත වෙන්නට හිටපන්කෝ. උඹ ඇහුවම නම් කියන්නේ ශාරුක් ඛානුත් ලංකාවට ආවම කොණ්ඩේ කපන්නේ උඹෙන් කියලා. ඒ වුණාට උඹලට කොණ්ඩයක් හරියට කෙලින් කපා ගන්න බෑනේ මං රැද්ද. ශාරුක් ඛාන් ලංකාවට කැසිනෝ එක විවෘත කරන්න ආවේ නැත්තේ මොකද කියලා උඹ දන්නවද? මම දන්නේ. යකෝ කොණ්ඩේ කපන්න අපොයින්ට්මන්ට් එකක් දුන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි රිතික් ආවේ. රිතික් ලංකාවට ආවට පස්සේ කොණ්ඩේ කැපි උඹින්ද බං? රිතික් කොණ්ඩේ විතරක් නෙවෙයි බා. අන්ඩාම්ස් දෙකත් වැක්ස් කෙරුවේ මට කියලා. බං රිතිකගේ උසත් එක්ක කොහමද බං මේක අස්සට ආවේ? කොමාරි ආවනේ යක්කෝ.